අවසරයි හරතුන් වහන්සේ සමත විපස්සනා කියන එක තව පොඩ්ඩක්. දැන් සංකාරයක් ආවම ඉසල සමතේටපත් කරගන්න ඕනේ. යදිදන් සබ්බ සංකාර සමතෝ. දැන් තරහක් ආවම තරහ අයින් කළා මෛත්‍රිය වඩන එක. මෙත්තානුසය සමතයක්. එහෙමයි. තාම මුල උදුරන්න බෑ. ඊට පස්සේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම වඩලා නිබ්බිදා විරාගානිද ඒක විපස්සනා. ඔය දෙකම එකට කරන්න. මෙත්තානුසති, මරණානුසති, බුද්ධානුසති තුනම එකට වැඩිවොත් සමත විපස්සනා දෙකම පූර්ණ වෙනවා, අනුසති පූර්ණ වෙනවා. ඒ වගේම ඊට වැඩිය බලවත් මේ ප්‍රියමනාප දෙයකට ඇලෙනකොට ඒකෙන් තමයි මිදෙන්න ඕන. අපි හිතමු පංච කල්යාණියක් රූප සුන්දරියක් වගේ ලස්සන ගෑනු ළමයෙක්ව පිරිමි ළමයෙක් තරුණ පිරිමි ළමයෙක් දැක්කා. එහෙමයි. හොඳට ඇඳ පැලඳ ගත්ත හැඩරුව තියෙන ඇහැට කන්ට පේන ගෑනු ළමයෙක් දැක්කා. ඒ ගෑනු ළමයාට කැමැත්තක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. මගේ කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඒක ස්වභාවය. එතකොට මේ කොහොමද අපි මේ අසුභානුස්සතිය වඩන්නේ? මේ ගෑනු ළමයා බුදුහාමුදුරුවෝ මේ කුලකය බෙදලා බලන්න. පටික්කුල මානසිකාරයෙන් මෙනෙහි කරන්න. කොහොමද කුලකය බෙදන්නේ? මේ රූප සුන්දරියක් වගේ ලස්සන ගෑනු ළමයාගේ තියෙන්නේ කේස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, දත් ගොඩක් මේ වගේ සෙම් සොටු අරනහර කේසා ලෝමා නකා දන්තෝ තචෝ මන්ත්‍රන්නහරු කියලා කොටස් කරලා බෙදන්න. බෙදලා බලන්න. වට බග කරලා බලන්න. එතකොට මේකේ දැන් ওই කෙස් ගස් ටිකක් තියෙන්නේ. ඔය කෙස් ගහක් ඔබේක බත් පිඟාන්න තියෙනවනේ ඒකත් ලස්සනද? ඔය රූප සුන්දරියගේ මේ හංකැලක් එහෙම නැත්නම් කෙලපු ටිකක් ලේ බින්දුවක් කෙස් ගොඩක් මොකක් හරි ඔබේ බත් පිඟාන්නට આવොත් ඒක අසුබයි. ඒක අසුචිනෝ පච්ච වෙක්කති. බෙදලා බලන්න බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා. කොටස් කරලා බලන්න ඉගැන්නුවා. කුලකේ ලෙහෙලා, පටිය ලෙහෙලා කුලකේ කඩලා බලන්න ඉගැන්නුවා. ඒකයි කිව්වේ. අසුභානුස්සතියේ. ඊට පස්සේ ඒකත් නිච්චතේ ගන්න හොඳ නැහැ, අනිච්චං. සුඛතේ ගන්න හොඳ නැහැ, දුක්ඛං. අත්තසේ ගන්න හොඳ නැහැ, විපරිණාම ධම්ම. එතකොට නිච්ච සුඛාත්තසේ ගත්තොත් අසීමානේ එනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මොත් අර නිච්ච සුඛාත්ත මරා දානවා. ඒක නිසා ඒක මරණානුස්සතිය. මේ මරණානුස්සතිය තමයි අනිවාර්යෙන් වැදගත් වෙන දේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ. ඊට පස්සේ තව තියෙනවා අනුස්සතිය. ඒක බුද්ධ අනුස්සතිය. භව උදුරා දමන අනුස්සතිය. නිබ්බිදාය බාණෙන් මිදී නිදහස් වෙනවා. විරාගාය රාගෙට රාගසිතක් ඇති වෙන්න රාගෙන් වෙන් වෙනවා. නිරෝධාය රුජ්ජති සාරුජ්ජති අනුරුද්ධ රෝධ ගැහිම නවතිනවා. නිරුජ්ජති. එහෙම නැත්නම් රුජ්ජති විරුජ්ජති පටිවිරුජ්ජති නප්පටි විරුජ්ජති කරන. දෙපැත්තක් තියෙනවා. රුජ්ජති සාරුජ්ජති අනුරුජ්ජති නම් නිරුජ්ජති, රුජ්ජති විරුජ්ජති පටිවිරුජ්ජති නම් නප්පටි විරුජ්ජති. රාගය නිරුජ්ජති, ද්වේෂය නප්පටි විරුජ්ජති. ඒක තමයි වැදගත්ම දේ. ඒක තමයි සමුදය නිරෝධය. ඒක තමයි කරන්න ඕනේ. අනුස්සති වැඩිීමෙන් මිසක රෝධ නිරෝධ කරන්න බෑ. මේ නිරෝධ කරන්න එහෙම නැති කරනවා නෙමෙයි. දැන් අද ඔය රූපවාහිනී වල රේඩියෝ වල බෞද්ධ channel එකේ අර channel එකේ ඔය දැන් හැම තැනම උගත් හාමුදුරුවෝ බුදේට සිවුරක් ඇඳලා ඇහිලා කියනවා මේ මෙහෙම රෝධ නිරෝධ කරන්න ඕනේ. මේ නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා කියන එක තමයි ඒගොල්ලෝ අදහස් කළේ. අනිත් පාර එහෙම නැත්නම් මේ ඇහැ නිරෝධ කළ හැකි, කන නිරෝධ කළ හැකි, නාසය දිව මේවා නිරෝධ. ඒව නිරෝධ කරන්න බෑ. නිරෝධ කරන්න පුළුවන් ඔබ තුල ඇති වෙන වේගයේ වේදනාභාවයේ චිත්තාවේගේ නිරෝධ කරන්න පුළුවන්. රටෝ වෙන මොකක්වත් නිරෝධ කරන්න බෑ. වහන්සේ සුවපත් වේවා. සමුදය නිරෝධ කරන්නයි අවශ්‍ය.